ඔන්න මේ වීඩියෝ එක බලන ඔයාට නම් 2026 අවුරුද්ද අනිවාර්යෙන්ම සුබ වෙනවාමයි. ඉතින් ඔන්න අදත් පොසිටිව් වීඩියෝ එකක් අරගෙන බිලිව් ඇන්ඩ් බ්ලූම් අපි ආවා. පසුගිය අවුරුදු කිහිපේ ඔයාගේ ජීවිතේ මොන වගේ සිදුවීම් සිදු වුණත් ඔන්න ඔයාට අලුතෙන්ම ජීවිතය පටන් ගන්න පුළුවන් කාලයක් මේ උදා වෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන වැදගත්ම දේ තමයි ධනාත්මක විදියට මේ අලුත් අවුරුද්ද ආරම්භ කරන එක. නැත්නම් ඔයාට සිදුවෙන්නේ පසුගිය අවුරුදු කිහිපේ වගේම අනිත් අයගේ ඇචීව්මන්ට්ස් බලලා හිත හදාගෙන නැවතත් ඔයාගේ ඇඳට ගිහිල්ලා නිදාගන්න. හැබැයි මේ විශ්වයේ පණිවිඩය ලැබුණු ඔයා නම් ගොඩක්ම වාසනාවන්තයි. මේ විශ්වයේ පණිවිඩය ඔයාට ලැබෙන්නේ ඔයා අනිවාර්යෙන්ම 2026 අවුරුද්ද තුල සාර්ථක වන නිසාමයි. මේ විශ්වයේ පණිවිඩය ඔයාට ලැබෙන්නේ ඔයා අපේ channel එකත් එක්ක එකතු වුණ කෙනෙක් වෙන්නත් පුළුවන්, එකතු නොවුන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ විශ්වයේ පණිවිඩය ඔයාට අනිවාර්යෙන්ම ලැබෙන්නේ යම්කිසි හේතුවක් නිසා. මේ ලෝකේ කිසිම දෙයක් හේතුවක් නැතුව සිදු වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන්ම සාර්ථකත්වය බලාපොරොත්තු වෙන්නේ. ඔයා අනිවාර්යෙන්ම සාර්ථකත්වයේ සඳහා උත්සාහ දරන්නේ වෙන්න ඕනෙමයි. නැතිනම් ඔයාට කවදාවත් මේ විදිහේ ඉහළ වයිබ්‍රේෂන් එකක් සහිත වීඩියෝ එකක් ඔයාට මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ඉතින් ඔයාට මේ 2026 අවුරුද්ද ආරම්භ කරන්න පුළුවන් හොඳම විදිය තමයි ධනාත්මක සිතුවිලි. ඔයාගේ ධනාත්මක සිතුවිලි තමයි ඇත්ත දේවල් බවට යම් කිසි දවසක පත් වෙන්නේ. ඔයා අවුරුද්ද මුලදිම ඔයා ප්‍රාර්ථනා කරන, ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන දේ තමයි අනිවාර්යෙන්ම ඉදිරියේදී සත්‍ය දේ බවට පත් වෙන්නේ. ඉතින් ඔයා කරන්න තියෙන්නේ අවුරුද්ද මුලදිම ධනාත්මක සිතුවිලි වලින් ඔයාගේ අවුරුද්ද ආරම්භ කරන එක. ඔයා ඒ වෙනුවෙන් අරමුණක් අනිවාර්යෙන්ම හදාගත යුතුයි. ඇත්තටම කිව්වොත් අපේ සමාජයේ ඉන්න ගොඩක් දෙනෙක්ට අරමුණක් නැහැ. හැබැයි අරමුණක් නැති කෙනෙක්ට එකපාරම අරමුණක් නිර්මාණය කරන්නත් බෑ. ඉතින් මං අද ඔයාලට ඒකට අවශ්‍ය ටෙක්නික් එකක් කියලා දෙන්නම්. කොහොමද ඔයාට අරමුණක් අවුරුද්ද මුලදිම ගොඩනගා ගන්න කියලා. ඉතින් ඔයාට ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ කොලයකුයි පෑනකුයි අරගෙන ඔයාට වෙන්න ඕන දේවල් 10ක් විතර ඔයාගේ කොලේ ලියන එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ අරමුණු 3 දක්වා අඩු කරගන්න. අන්න එතකොට ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය අරමුණක්, ඔයාට වෙන්න ඕන කවුද කියලා චිත්ත රූපයක් ඔයාගේ හිතේ මවා ගන්න. මොකද දවසක සිතුවිලි තමයි සත්‍ය බවට පත් වෙන්නේ. 2026 අවුරුද්ද පොසිටිව් විදියට, ධනාත්මක විදියට ආරම්භ කරන්න. ඔයාට මේ පණිවිඩය නිකන්ම ලැබුණේ නැහැ. මේ විශ්වයේ පණිවිඩය ඔයාට ලැබෙන්නේ ඔයා අනිවාර්යෙන්ම විශ්වයේ බලවත් තේරීමක් නිසායි. ඒ වගේම ඔයා 2026 අවුරුද්දේදී ඔයාගේ ජීවිතයට අවශ්‍ය ඕනම දෙයක් ඔයාට පහසුවෙන්ම ළඟා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාට ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම විශ්වයේ ආශිර්වාද ලැබෙනවාමයි. ඒ වගේම තමයි ඔයා ලියාගත්ත අරමුණ, ඔයා හදාගත්ත අරමුණ ඇත්තටම ඔයාට හිතෙනවා ඇති මේක නම් මගේ ජීවිතයට ඉටු කරගන්න ටිකක් අමාරුයි කියලා. ඇත්තට මේක එහෙම නෑ. මේ ලෝකේ ඉන්න සාර්ථකම ධනාත්මකම පුද්ගලයන්ුත් ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ ඒගොල්ලෝ මෙන්න මේ විදිහේ ගමනක් යාවි කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන වැදගත්ම දේ වෙන්නේ ඔයාගේ අරමුණ ඔයා හදාගෙන ඒ වෙනුවෙන් ඊටාම පොඩි පියවරක් තබන එකයි. ඊට පස්සේ ඔයාට මේ විශ්වයෙන් අනිවාර්යෙන්ම ලොකු පියවරක් යන්න ගමනක් නිර්මාණය කරලා දෙනවමයි. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙන එකයි. ඒ ක්‍රියාත්මක වෙන්නත් ඕනේ ධනාත්මක සිතුවිලි. ඒ වගේම මේ කරන දේ ගැන ලොකු විශ්වාසයක් වගේම යහපත් සිතින්. එතකොට ඔයාගේ ඔය අරමුණ පහසුවෙන්ම ජය ගන්න ඔයාට පුළුවන් වෙනවාමයි. ඒ කියන්නේ 2026 අවුරුද්ද තමයි ඔයාගේ ජීවිතයේ සාර්ථකම අවුරුද්ද වෙන්නේ. ඒ වගේම මේ විශ්වයේ පණිවිඩය ලබන්න වාසනාවන්ත වුණ ඔයාට විශ්වයෙන් තවත් වැදගත් පණිවිඩයක් ලබා දෙනවා. ඒ තමයි සාර්ථක වෙන, ධනාත්මක වෙන්න අවශ්‍ය පුද්ගලයෙක්ට ඒ වෙනුවෙන් කටයුතු කරද්දී
තියෙන ලොකුම බාධාව ලොකුම මද්‍රව්‍ය වෙන්නේ කම්ෆර්ට් සෝන් එක. කම්ෆර්ට් සෝන් එක කියන්නේ ඊටාම හොඳ තැනක් නෙවෙයි. ඒක ඇත්තටම කිව්වොත් සාර්ථකත්වය ඔයාගෙන් ඈත් කරන්න, ඔයාගෙන් දුරස් කරන්න තියෙන දෙයක්. ඉතින් ඔයා කරන්න ඕන ඔය කම්ෆර්ට් සෝන් එකෙන් ඔයාගේ සාර්ථකත්වය ලබනකම් ඈත් වෙන එක. ඉතින් ඔය කම්ෆර්ට් සෝන් එකෙන් අයින් වෙලා ඔයාට පුළුවන් පසුගිය අවුරුදු කාලේ මොන දේ සිදු වුණත් 2026 ඔයාගේම අවුරුද්ද බවට පත් කරගන්න එක. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ වීඩියෝ එකේදී මුලින් කිව්වා වගේ අරමුණක් නිර්මාණය කරගෙන ඒ වෙනුවෙන් කෙටි පියවරක් මුලින්ම තබන එක. ඊට පස්සේ ඔයාට ලොකු පියවරයන් තබන්න අනිවාර්යෙන්ම අවස්ථාව උදා වෙනවාමයි. ඉතින් ඔයාට වැදගත්ම වෙන දේ තමයි කුඩා පියවර. කුඩා පියවර කියන්නේ ලොකු පියවරක මූලිකම දේ. ඉතින් ඔයාට ඒ දේ අනිවාර්යෙන්ම කරන්න සිදු වෙනවාමයි. ඉතින් මේ විශ්වයේ පණිවිඩය ඔයාට ලැබුණේ ඒ දේ ඔයාගේ ජීවිතයට, ඒ කියන්නේ සාර්ථකත්වය ඔයාගේ ජීවිතයට ලැබෙන නිසාමයි. ඒ වගේම 2026 අවුරුද්ද ලබද්දිම ඔයාට පුළුවන් මෙන්න මේ වගේ දේකුත් කරලා ඔයාගේ අවුරුද්ද මුලින්ම සුබ කරගන්න, සාර්ථක කරගන්න. ඔයාට කරන්න තියෙන්නේ සුදු පාට කොළයකුයි පෑනකුයි අරගෙන අවුරුද්ද ලබනකොටම ඔයාට මේ අවුරුද්ද තුල ලබාගත යුතු දේවල් ඒ කොළේ ලියන එක. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් දෙයක් වෙනවා ඔයාගේ ජීවිතයට. ඔයා කොහොමත් දන්නව ඇති ගොඩක්ම මිනිස්සු 2026 අවුරුද්ද ලබද්දිම නෙගටිව් මයින්ඩ් එකකින් ආරම්භ කරද්දී දැන් ඔයා දන්නවා පොසිටිව් මයින්ඩ් එකකින් ඒ අවුරුද්ද ආරම්භ කරලා 2026 අවුරුද්ද ඔයාගේම නමින් ලියාගන්න. ඔයාගේම නමට ඔයාගේ අවුරුද්ද ලියාගෙන ඔයාගේ ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් කරගන්න. ඉතින් මේ විශ්වය කියන්නේ හරිම අපූර්ව දෙයක්. මොකද අප ඉල්ලන දේ තමයි අපට විශ්වය විසින් ලබා දෙන්නේ. අපි ඉල්ලන්නේ සාර්ථකත්වයද, සතුටද, ධනාත්මක බවද අපට ලබා දෙන්නේ ඒ දෙයමයි. ඒ වගේම අපි ඉල්ලන්නේ නෙගටිව්, අවිශ්වාස, ඒ වගේම කාට හරි බැන බැන ඉන්නද ඒ දේවල් තව තවත් ලබා දෙන එක තමයි මේ විශ්වෙන් කරන්නේ. ඉතින් ඔයාට පුළුවන්, ඔයාට අවශ්‍ය අනිවාර්යෙන්ම සාර්ථකත්වය නිසා ධනාත්මක මනසකින්, විශ්වාසයෙන්, ඒ වගේම යහපත් සිතින් යුතුව ඔයාගේ මේ අලුත් ගමන ආරම්භ කරන්න. ඔයාගේ ගමන ඒ විදියට ආරම්භ කරනවා නම් thank you universe 2026 කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හොඳයි, එහෙනම් තවත් මෙවැනිම පොසිටිව් වීඩියෝ එකකින් හමු වෙනතුරු believe and bloom අපි අදට ගිහිල්ලා එන්නම්. තවත් මෙවැනිම ධනාත්මක වීඩියෝ එකකින් හමු වෙනතුරු සියලු දෙනාටම ජය වේවා.